ගොඩක් soothing, very less irritating, හරිම හොඳ hydrating cleanse එකක්. ඔයගලන්ට පුළුවන් මේකෙන් double cleanse කරන්න. මොකද අපි දන්නවා උදේට අර ඔයගලන්ගේ තියෙන saliva එහෙම තියෙන පුළතර ඒවෙන් හරිම pigment වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට මූණ double cleanse කරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම ගාව දැන් නැහැ ඔයගලන්ට පෙන්නන්න, but ordinary එකේ screen එකේ දාන්නම් ඒක ඔයගලන්ට alpha arbutin එක use කරන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. මොකද alpha arbutin කියලා කියන්නේ ගොඩක් successful tyrosine inhibitor එකක්. අනිවාර්යයෙන්ම hydrating environment එකක් තියෙන්න ඕන hyperpigmentation ඉක්මනටම සුව කරගන්න ඕන නම්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ NMF moisturizer එක use කරන්න පුළුවන් ordinary එකේ. මේකේ තියෙනවා ceramides තියෙන එකකුත්. එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් dry prone skin එකක් තියෙන කෙනෙක් නම් ඔයගොල්ලෝ dry skin අයට ඔයගලන්ට පුළුවන් මේකෙම ceramides with ceramides කියන එක පාවිච්චි කරන්න. මොකද ගොඩක් skin of color අපිට ceramides ගොඩක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ CeraVe brand එකේ මේක this is with ceramides. This is also medicated very good product. මේකත් ලොකු cost එකක් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ moisturizer එක පාවිච්චි කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ ටිකෙන් පස්සේ ඔයගලන් AM routine එකට පාවිච්චි කරන්න ඕන. ඔයගලන්ගේ sunscreen එක ඒකත් මම recommend කරනවා mineral based sunscreen එකක් පාවිච්චි කරන්න. මොකද ඒක හරිම less irritating chemical එකක් තව add කරනවට වඩා. ඉතින් mineral based sunscreen එකක් පාවිච්චි කරන්න. ඒකත් UVA, UVB++ තියෙන එකක්. මොකද broad spectrum sunscreen එකක් පාවිච්චි කරන්න. මොකද ඉතාමත් වැදගත් melanin control කරන්න අවශ්‍ය නම්. ඔයගලන්ගේ PM routine එක ගැන කතා කරනවා නම් ඒතර ඔයගලන් ගොඩක් එළියට ගිහිලා pollution වලට expose වෙලා ඉතින් skin එක ගොඩක් දැන් dirty වෙලා තියෙනවා. ඉතින් එතකොටත් අපිට පුළුවන් නැවත වතාවක් අපිට කලින් කිව්වා වගේම squalene cleanser එකෙන් double cleanser කරගන්න. මම කියන්නේ දෙපාරක් අනිවාර්යයෙන්ම cleanser එක දෙපාරක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් අපි කියනවා මෙන්න මේක ordinary එකේ තියෙන grand active retinoid 2%. එහෙම නැත්නම් අපි කියනවා මේක vitamin A එකක් කියලා. එතකොට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක cell turnover එක ඉක්මන් කරනවා. ඒ නිසා ඔයගලන්ට පුළුවන් මෙන්න මේක use කරන්න cleanse කරගත්තට පස්සේ. ඊළඟට ඔයගලන්ට පුළුවන් niacinamide 10% පාවිච්චි කරන්න. මේකත් ordinary එකේ ගොඩක් හොඳයි. හැබැයි හොඳට මතක තියාගන්න මේ niacinamide 10% කියන්නේ ඔයගලන්ගේ maximum ඩෝස් එක. එතකොට ඔයගලන් තව මුකුත් niacinamide තියෙන ඒවා පාවිච්චි කරන්න එපා. මේ ordinary එකේ 10% niacinamide එක පාවිච්චි කරනවා නම්. ඒකට අපි usually හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ hyperpigmentation වලට හොඳ hydrated environment එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔයගලන්ට නැවතත් පුළුවන් මේ NMF moisturizer එක හරි මේකේ ceramides තියෙන එක හරි එහෙම නැත්නම් මේ CeraVe කියන එකේ තියෙන මේ moisturizer එක මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගලන්ට පුළුවන් මේක use කරන්න මාස 6ක් වගේ කාලයක් ඇතුළත ඔයගලන්ට මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ hyperpigmentation අඩු වෙන්න ඕනේ.